Yo, what's poppin', my people? Today I have come here to teach you another lesson. මම තවත් පාඩමක් උගන්වන්න තමයි ආවේ. අද ඇත්තටම I'm going to teach you about prepositions. මම නිපාත පද ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. මම ගාව නිපාත පද තුනක් තියෙනවා. පළවෙනි එක on, under, in front of. on කියන්නේ මත උඩ කියන අර්ථය, under කියන්නේ යට, in front of කියන්නේ ඉදිරියේ කියන අර්ථය. හරි. එතකොට නිපාත පද අපි ගොඩක්ම දාගන්නේ නාම පදයකට කලින් වාක්‍යයක වචන සම්බන්ධ කරන්න, වචන සම්බන්ධ කරලා විවිධාකාර අදහස් ප්‍රකාශ කරන්න තමයි නිපාත පද පාවිච්චි කරන්නේ. එහෙනම් අපි බලමු මේවා කොහොමද ලියන්නේ කියලා. මේසය උඩ බෝලයක් තියෙනවා. එතකොට මේ උඩ කියන ප්‍රිපොසිෂන් එක සම්බන්ධ වෙන්නේ මේසයට නෙමෙයි, සම්බන්ධ වෙන්නේ බෝලෙට. මොකද තියෙන්නේ බෝලයක් උඩ. ඒක තමයි උඩ තියෙන්නේ. මේසය නෙමෙයි උඩ තියෙන්නේ, බෝලේ තියෙන්නේ. එතකොට තියෙනවා කියන ඔයාලා දන්නවා අපි ගන්නවා දෙයා කියන පදේ. එතකොට දෙයා තියෙන්නේ මොකද්ද? බෝලයක්. බෝලයක් නිසා මේක තියෙනවා මෙන්න බලන්න තිබුණා නෙමෙයි තියේවි නෙමෙයි තියෙනවා. So the tense is present. ඒ හින්දා කාලය මතක තියාගන්න වර්තමාන කාලය. වර්තමාන කාල be verb අපි පාවිච්චි කරන්න ඕන is are කියන පද දෙක. එතකොට is පාවිච්චි කරන්නේ ඒක වචන නාම පද, ආ පාවිච්චි කරන්නේ බහු වචන. එතකොට තියෙන්නේ බෝලයක්, බෝලයක් කියද්දී ඒක වචනයි. එතකොට there is අපි මේ අල්කයන්ව කපලා බෝලයට කියන්නේ බෝල් කියලා. බෝලය බෝල් නම්, බෝලයක් නම් a ball. There is a ball. ඔන්න බෝලයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? උඩ. There is a ball උඩ. උඩ නම් on the table. මෙන්න නම් පදේ. There is a ball on the table. There is a ball on the table. මේසය උඩ තමා තියෙන්නේ. එතකොට මේසය කියන එකට තමා උඩ සම්බන්ධ වෙන්නේ. මේසය උඩ තියෙන්නේ. එතකොට මේසය උඩ බෝලයක් තියෙනවා නම් there is a ball on the table. ඊගාවට මේසය යට තමා මෙන්න මේ බෝලේ තියෙන්නේ. එතකොට ඒක කොහොමද? යට නම් under. අපි බලමු මේ විදිහට. There is a ball. There is a ball. යට නම් under. Under the table. There is a ball under the table. ඊගාවට මේසය ඉදිරියේ බෝලයක් තියෙනවා. බෝලය තමයි තියෙන්නේ. බෝලයේ තියෙන ස්ථානය පෙන්වන්නේ කොහොමද? මේසය ඉදිරියේ මෙලෙසමයි. There is a ball in front of the table. In front of the table. There is a ball in front of the table. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට නිපාත පද prepositions පාවිච්චි කරලා වචන සම්බන්ධ කරගන්න පුළුවන්. වචන සම්බන්ධ කරලා විවිධ අර්ථවත් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේම තවත් lesson එකකින් හම්බෙමු. So catch you soon. පස්සේ හම්බෙන්න.